ළමයි කොහොමද? අද අපි බලන්න යන්නේ ජැෆ්නා ට්‍රිප් එකේ part 2 එක. ඉතින් අදත් අපි දවස පටන් ගන්නේ පන්සලකින්. ඉතින් මේ තමයි දඹකොළ පටුන සංඝමිත්තා විහාරය. ඔයාලා දන්නවද ළමයි 3 වෙනි සියවසේදී සංඝමිත්තා තෙරණුවන් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරලා තින්නේ මෙන්න මේ ස්ථානයට. ඉතින් මේ පේන්න තියෙන බෝධින් වහන්සේද පැරණි සිහිවටනයක් විදිහට අපිට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ පැරණි විහාරයේ නටබුන් කාලයත් එක්කම විනාශ වෙලා ගිහලා තියෙනවා. ඉතින් වර්තමානයේදී අපි මේ සුදු පැහැති ස්තූපය සහ විහාරය ආයෙමත් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඔව් ඉතින් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ කියන කොච්චර ලොකු කාලයක්ද කියලා හිතන්නකෝ. ඉතින් ඒ වගේම තමයි පෙරළ තීරයේ ආසන්නයේම සංඝමිත්තා තෙරණුවන් වහන්සේ ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරවන ආකාරය දක්වන රන්වන් පැහැති පිළිමයක් මේ පන්සලේ ඉදිරි කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම සංකේතවත් කරන තමයි මේ පන්සල මේ විදිහට මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි ඊළඟට ගියේ මේ යාපනයේම තියෙන පතුලක් නැති ලිඳ බලන්න. ඒකේ නම තමයි නිලාවරයි ලිඳ. හැබැයි මේ පතුලක් නැති ලිඳ කිව්වට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේක ගවේෂණය කරලා තියෙනවා. ඒ වුණාට ඒකේ ගැඹුර මීටර 52.5ක්, ඒ කියන්නේ අඩි 172ක් පමණ තමයි ඒගොල්ලෝ කියන්නේ නා. ගොඩක් දුරට වතුර හැමදාම වගේ මේ මට්ටමටම තියෙනවලු. කවදාකවත් කිසිම නියඟයකදී මේකේ වතුර අඩු වෙන්නේ නැහැලු. ඉතින් ඒත් එක්කම දැන් අපි යනවා ඉස්සරහට. අපි මේ කොහෙද යන්නේ කියලා ගෙස් කරන්න බලන්න. ඉතින් මේ වගේ ලස්සන තැන් යාපනයේ යද්දී අපිට හම්බුණා. ඉතින් මේවත් බලාගෙන යන්නකෝ. හරි, අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ ජැෆ්නා ෆෝර්ට් එකට. එහෙම නැත්නම් යාපනයේ බලකොටුවට. ඉතින් මේ යාපනයේ බලකොටුව ගැන අපි කතා කරොත් ලොකු ඉතිහාසයක් තියෙනවා. මොකද යුගයන් 3ක එකතුවක් තමයි මේ ජැෆ්නා ෆෝර්ට් එකේ තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බැලුවොත් පෘතුගීසීන් තමයි මේ ජැෆ්නා ෆෝර්ට් එක හදලා තියෙන්නේ. ඉතින් ඒක 1618 තමයි පෘතුගීසීන් මේ ජැෆ්නා ෆෝර්ට් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ 1658 දී තමයි ලන්දේසීන් මේ ජැෆ්නා ෆෝර්ට් එක අල්ලගන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රතිනිර්මාණය කරලා ඒගොල්ලන්ට ඕන විදිහට ඊට පස්සේ 1795 දී ඉංග්‍රීසීන් විසින් තමයි මේ ජැෆ්නා ෆෝර්ට් එක අල්ලගන්නේ. ඉතින් එතකන් අපිට නිදහස හම්බ වෙනකම් මේකේ පාලනය තිබිලා තියෙන ඉංග්‍රීසීන්ට. ඉතින් දැන් අපේ තමයි මේ පාලනය. ඉතින් ඇත්තටම මේක ලන්දේසීන් විසින් තමයි ඊට විශාල තරුවක් හැඩයට මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඉතින් මේකෙත් තියෙන මියුසියම් එකක් අපි ඒකටත් ගියා. ඔයගලන්ටත් පුළුවන් ඇත්තටම මේම ගිහිල්ලා මේ ඇත්තම ඉතිහාසය මොන වගේද කියන්න සහ ඒක ඇස් දෙකෙම බලාගෙන හොඳ අයිඩියා එකක් ගන්න. මොකද අපි මේවා පොත් වලින් අපි දැනගෙන හිටියට ඒව ඇස් දෙකෙම දකිනකන් හරි අයිඩියා එකක් ඔලුවට යන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මම ඉතිහාසය ගැන කිසිම දෙයක් දන්න කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ වුණාට අපිට මෙහෙම ගිහිල්ලා බලද්දි තමයි තේරෙන්නේ කොහොමද ඒ කාලේ මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඒවා හොයන්න පෙළඹෙනවා වගේම තමයි අපිට ඒව හොඳට මතක හිටිනවා. ඉතින් ඔයගොල්ලොත් එහෙම යන්න ගිහිල්ලා මේව එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලන්දේසීන් විසින් තමයි මේක කොටක්ම ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඉතින් ලන්දේසී ආණ්ඩුකාරවරයා පදිංචිව සිටි ස්ථානයේ හිරගෙවල්, හිරකුටි සහ ආයුධ ගබඩා කරලා තියෙන තැන් පවා මේක තාමත් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කල්පනා කර යන්නේ මේ හැමදේම කොහොමද මෙහෙම කරේ කියලා. ඉතින් ඒ වගේම තමයි අපි මේ යන්නේ මම ආසාවෙන්ම යන්න බලාගෙන හිටපු ලස්සන තැනක් බලන්න. හිත නිවන ගොඩක් ලස්සන තැනක් තමයි මේ මඩුපල්ලිය. ඉතින් ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලත් ඇති. ඇත්තටම කිව්වොත් මම වීඩියෝස් අරන් තියෙන්නේ මෙච්චරයි. මම මේ ජැප්නා ට්‍රිප් එක යන්න එකම හේතුව තමයි මේ මඩුපල්ලිය. ඉතින් මට හැමතැනටම ශක්තියක් වුණා. හැම දිනෙකටම මම බ්ලෙස් කරලා මගේ හිත නිදහස් කරගත්තා. හරි, අපි දැන් මේ කතාවෙන් මන්නාරමටත් ආවා. ඔයගොල්ලෝ මේ දන්නවද බයෝබැබ් ගහ ගැන? ඉතින් මේ ගහ ලංකාවට ආවෙන එක ගහක් නෙමෙයි. ඇත්තටම මේක අරාබි වෙළෙන්දා විසින් තමයි මේ ලංකාවට මේව ගෙන්නලා තියෙන්නේ. ඉතින් මේ ගහේ විශේෂත්වය තමයි මේ ගහේ කඳ තුල විශාල වශයෙන් ජලය ගබඩා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හොයලා බලපු විදිහට අරාබි ජාතිකයන් ඒගොල්ලන්ගේ ඔටුවන්ට ආහාරයේ විදිහට දීලා තියෙන මේ ගස්වල තියෙන ගෙඩිලු. ඉතින් ඒ වගේම තමයි ගැමියන් විසින් මේ ගහට අලි ගහ කියලාත් කියනවලු. ඉතින් ඒකට හේතුව විදිහට ඒගොල්ලෝ කියන්නේ නම් අලියෙක් හා සමාන ස්වරූපයක් තියෙන හින්දා තමයිලු මේ ගහට අලි ගහ කියලාත් කියන්නේ. ඉතින් මන්නාරමේ මේ වගේ ගස් 40ක් විතර තියෙනවා කියලාත් ආරංචි වුණා. ඉතින් ඔයාලා දන්නවනේ මන්නාරම ගොඩක්ම ප්‍රසිද්ධ මොනවටද කියලා? ඔව්, කරවල ගන්න තමයි අපි මේ යන්නේ. අපි ඒව ගන්නත් අමතක කළේ නෑ ඉතින්.
ඉතින් මේ විදිහට තමයි මම ජැෆ්නා වල දවස් 2ක් ගත කළේ. ඉතින් thank you so much මගේ vlogs බලුවට. ඉතින් ඊළඟ vlog එකේදීත් හම්බ වෙමු. Thank you, bye.